කාන්තාවන්ගේ සහභාගීත්වය ගැන කතා කරනකොට ශාවින්දයා ඒක ඇත්තටම දැන් අපි අවුරුදු 20කට 25කට කලින් හෝ අවුරුදු 50කට කලින් තිබ්බට වඩා ඇත්තටම ඊටාම හොඳ දියුණුවක් ඇති වෙලා තියෙනවා. නමුත් දැන් විශේෂයෙන් දැන් මගේ ශාස්ත්‍රීය නීතිඥ වෘත්තිය ගැන උනත් කතා කරොත් එහෙම අපිට පේන තියෙන දෙයක් තමයි විශ්වවිද්‍යාලය හෝ නීති විද්‍යාලය තුල හෝ සිටින කාන්තා නියෝජනය අපි උසාවියකට ගියොත් එහෙම නැති බව වාර්තා වෙලා තියෙන කරුණු අනුව විශ්වවිද්‍යාල තුල කාන්තාවන් 64ක් පමණ ඉන්නවා කියලා කියනවා. නමුත් ඒ 64න් ඉතාම අඩු ප්‍රමාණයක් තමයි ඇත්තටම එකතු වෙන්නේ ශ්‍රම බලකායට. විද්‍යා හා තාක්ෂණ පීඨය ගත්තොත් එහෙම ඒ වගේ කාන්තා නියෝජනය තවමත් අඩුයි. ඉතින් දියුණුවක් වෙලා තියෙනවා අපිත් දකින්නවා. නමුත් තාම ඒක සාර්ථකම නැහැ. උපරිම සහභාගීත්වයක් නැහැ කියලා එක තමයි මට කියන්න තියෙන්නේ. ගොඩාක් වෙලාවට වෙන්නේ කවුරු හරි කෙනෙක් ඉදිරියට ආපුවම ඒක හරි උත්කර්ෂයට නම් වෙලා ඒකට ලොකු ප්‍රචාරයක් ලබා දීලා කතා කරන එක තාම හොඳයි. ඒක අවශ්‍යයි. මොකද ඒ තුලින් තමයි තවත් කාන්තාවන් ඒකට යොමු වෙන්නේ තරුණ ගැහැණු දරුවන් මේ ගැන අවබෝධයක් උනන්දුවක් ඇති කරන්නේ. නමුත් ඒ උත්කර්ෂයට පත්වනවා හා සමානව ඒ සඳහා අවශ්‍ය පහසුකම් පරිසරය සැලසෙනවාද කාන්තාවන්ට ඇති තියෙන බාධාවන් අයින් කරනවාද කියන එක තාමත් ප්‍රශ්නයක්.